මොකද්ද මේ පාටුවේ කරේ? මාන්තෝගේ සරම කැපු. ඇයි? මට අවුරුද්දට සරන් නැත්තම් චෝට මොකටද සරන්? අයියා මේ මං ආයෙ උඹට කියන්නේ මොන මගුලක්ද බම් මේක? මගුල කියලාද කිව්වේ? මං අද කැපුවේ උඹගේ සරම. මං හෙට කපන්නේ තෝගේ. චෝටි කලිසම. උඹර අපිට හොරෙන් ගිය ඇස්සට වෙලා සරමට යටින් අඳින්නේ. මට අත්තවන්නේ චෝටි කලිසම. අවුරුද්ද. උඹ විතරක් මොකටද දන්නේ? මොන අවුරුදුද යකෝ? මේන් අවුරුදු. මට චෝටි කලිසමක් ඕනේ. කොලේ යකෝ යන්න. යනවා තමයි. මගුල. මල්ලි මොකේ ඔයිස් එක හපන්නෝ අනේ ඵලයන් බයි යන්න මේ අහලා මගේ තාල ඉඩෝරයක ඉරිතලියලුණු හුස්ම ගන්නා මැරුණ මිනිසුන් කඳුළු වලින් පොළොව තලයේ ඉරිමැකුවේ කඳුළු වලින් පොළොව තලයේ ඉරිමැකුවේ na Chakabun taka bum bum taka ha na Chakabun bun taka bun na නංගි මුට්ටියක් බලන්න ආවා. මුට්ටි තියෙනවා. බලන්න මුට්ටි තියෙනවා. මෙතන නැත අර අතරක් තියෙනවා. එන්න එන්න. මෙව්වගේ හිල් නෑ නංගි. ඒක තමයි අවුල. හිල් නැති එක. හිල් තිබ්බම වතුර යනවනේ බා. ඔව් නේද? කණාමුට්ටිනේ මේ මොන මගුල ගැහුවත් වතුර ගියොත් අවුල්නේ. කණාමුට්ටි? අයියේ මං උඹට ඇත්තම කතාව කියන්නම්. මේ දාසරේ ගමේ අවුරුදු සේර මුට්ටි 10ක් දියන් උඹ. අනික ඉතින් මෙතන මුට්ටි කන්දේ මුට්ටි 10ක් දුන්නා කියලා උඹට පාඩු වෙනවා. උඹට ඉතින් මේ දවසකට අනික බිස්නස් කීයක් එනවද? ඔතනින් මුට්ටි 10ක් දියන්කෝ. අරුන්දඩි ඵලයන්. මෙතන මුට්ටි බලන්න.
අඩුකම පාවි අනෙත්තගේ අඩු කලේ සෙලවීම නිසා ඒ අඩුකම අන්නේයි මම කියන්නේ අපි ළඟ විශ්වපේ අපි ඉන්නේ සන්තෝෂේ කාලකන්ණි අඥාඤ්ඤය තෝ දන්නේ මැටි අනණ්ඩයි ඒ කරලා විකිනෙන්නේ නැති වලන් හදන්නයි ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා ගල රත් කරන්නයි කාලකන්ණි අනේ ඒ වලඳා ඒවට දාත් දීපන්කෝ වෙරි වෙන්න තව පොඩ්ඩක් බොන්න ඕනේ අන්න ඒකයි ඒ වලඳෝ මට දාත් දෙන්න බැරි උඹද බං නංගිගේ දැවැද්දෝ එනවා කිව්වේ කාලකන්ණි තෝත් කාලකන්ණි තෝගේ තාත්තා වෙච්ච මාත් කාලකන්ණි කාලකන්ණි අඥාඤ්ඤය අඩකන්නේ මල්ලි මේ අහපම් මල්ලි අනේ වද නොදී යනෝ යන්න අංජලේ ගෙදරින් දැවැද්ද නැත්තම් කසාද කරන්න බෑ කීවා. මං ගියා බං උඹට ඇඳකුයි ලී අල්මාරියකුයි බලන්න. ඒවා එහෙම ගණන් බං. ඒවා එහෙම ගෙවන්න දෙන්නේ නැහැ. මේ තෝගන්න ඇඳන් සරමක් ගන්න සල්ලි නෑ තොට දේ වැටි ගන්න හරි ටික හිටු දේ වලට කඩේට බිස්නස් උත් නෑ බං. වලඳ තෝ මුලින් වලන් විකුණලා මට සරමකුයි චූටි කලිසමකුයි අරන් දීපන් යනවා මෙතන ලොකු අතුවල්ලන් තොට බෑවන් දැවැඩි ගන්න මට පුළුවන් චූටි කලිසමක් අරන් දීපන් බෑ අනේ නිකන් හිටපන් සරම ඇයි මට හරියන්නේ නැත්තේ? අංජලේ ගෙදරින් දැවැද්ද නැත්තම් කසාද කරන්න බෑ කීවා. ඇයි මටම මෙහෙම වෙන්නේ? මං කාටවත් වරදක් කරපු මොනොස් එන්නේ නෙවෙයි. මට දාත් දෙන්න බැරි උඹද බං එහෙනම් ඇයි මට මෙහෙම වෙන්නේ? ඇත්තෝ එනවා කිව්වේ අංජලේ ගෙදරින් දැවැද්ද නැත්තම් කසාද කරන්න බෑ කීවා. තෝත් කාලගන්නේ තෝගේ තාත්තා වෙච්ච මාත් කාලගන්නේ මල්ලි මේ හපන්කෝ මල්ලිගේ ප්‍රශ්න වලට මං ගාව උත්තර තියෙනවා. මොකද්ද බං උඹේ ඔය මහ ලොකු උත්තරේ? ස්නැප්. කීක දේවල් එක එක ඇප් වලින් කරපු කාලේ ඉවරයි. දැන් එක එක ඇප් වලින් කරපු ගොඩක් දේවල් එකම ඇප් එකකින් ඕනම දෙයක් ගන්නත් පුළුවන් විකුණන්නත් පුළුවන්. සාක්කුවට දැනෙන්නේ නැතුව ඕනම දෙයක් ටික ටික ගෙවන්න ගන්නත් පුළුවන්. AI සපෝට් එක තියෙන නිසා කරදරයක් නැතුව තවත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. එකී නොකී මේකී ගොඩක් දේවල් තියෙන ලංකාවේ එකම ඇප් එක ස්නැප්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න. Everything in Snap. අචිනේ
අංජන අම්මලා ලබන සතියේ මෙහෙ එනවා කිව්වා. කෝකිද මේ සර? ඔබ මට හොරෙන් එකක් ගෙනාවා නේද? උඹට මේ වලඳු. දැන් ඔබට කොහෙන්ද සල්ලි?